අදත් වෙනද වගේම ආදරෙන් පිළිගන්න ඔයාලා හැමෝම මගේ channel එකට. ඔන්න ඉතින් අදත් ලස්සන වීඩියෝ එකක් අරගෙන මං ආවා ඔයාලා ළඟට. ඉතින් ආදරෙන් මතක් කරනවා මාව subscribe කළා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා කියලා. ඉතින් අද මගේ වගාව පෙන්නන ගමන් මම බලාපොරොත්තු වෙනවා ඔයාලටත් ලස්සන ගෙවත්තක් හදාගන්නේ කොහොමද කියලා මගේ අදහස් ටික බෙදලා දෙන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වේවි. ඒ නිසා මගදී දාලා යන්නේ නැතුව ඉවර වෙනකම්ම බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් අපි ගෙවතු වගාවක් කරනවා නම් ඉස්සර වෙලාම පළවෙනි දවසේ කරන්න ඕනේ ඔයාගේ ගෙවත්ත හොඳට නිරීක්ෂණය කරන එක. ඒ කියන්නේ ඔයා වගා කරන්න හිතාගෙන ඉන්න ගෙවත්ත හොඳින් නිරීක්ෂණය කරන්න. ඒ භූමියට අවුව වැටෙන්නේ කොහොමද කියලා. ඔයා බලන්න මුළු දවසම අවුව වැටිලා තියෙන හරියයි අවුව වැටෙන්නේ නැති හෙවන තියෙන හරියයි. එහෙම කරන්නේ මොකද භෝග වර්ග තියෙනවා අවුව ප්‍රිය කරන ඒ වගේම අවුවේ වවන්න බැරි. ඉතින් මෑ කරල් කරවිල වගේ දේවල් අපිට අවුවේ වගා කරගන්න පුළුවන්. ඒත් ගෙඩි පළදාවක් දෙන්නේ නැති තම්පලා කිරිහැන්ද මුකුණු යන්න ගොටුකල වගේ පලා වර්ග ඒ වගේ දේවල් වලට හෙවන ඕනි. ඉතින් ඔයා ඉස්සල්ලාම භූමිය ඒ විදියට තීරණය කරන්න හිටවන පැල වර්ග. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ වතුර වැඩිපුර ප්‍රිය කරන ශාකයි වතුර ඒ කියන්නේ ඒ තරම් ඕනේ නැති ශාකයි ටික තෝරගන්න. කරිවිල වම්බටු වගේ දේවල් වතුර අඩුවෙන් වැටුණත් වගා කරන්න අපිට පුළුවන්. ඒත් තම්පලා ගොටුකල මුකුණු වෙන්න වගේ දේවල් වලට වතුර ටිකක් වැඩිපුර ඕනි. ඒක නිසා ඔයා බලන්න ඔයාට වතුර දාන්න තියෙන පහසුව. එහෙම බලලා ඔයාට දැන් වතුර ඔයා ගන්න තැනක් ඇතිනේ ටැප් එකක් වගේ තැනක්. ඒ තැනට ඈතට වෙන්න කරවිල වම්බටු වගේ මේ වතුර වතුර වැඩිපුර හොයන්නේ නැති භෝග ඈතට වෙන්න හිටව ගන්න. කිට්ටුවට වෙන්න අර පලා වර්ග ඒ වගේ දේවල් හිටව ගන්න. ඉතින් ඔයාලා මුලින්ම නම් ගෙවතු වගාවක් කරන්නේ ඉස්සර වෙලාම පළදාව දෙන්න කාලයක් යන එළවලු වර්ග හිටවන්න ගන්න එපා. ඒ කියන්නේ වැටකොළු වගේ දේවල් කාලයක් යනවනේ පළදාව දෙන්න. එහෙම වුණාම ඔයාට කාලයක් බලාගෙන ඉන්නකොට ඔයාට ගෙවතු වගාව නිකම්ම එපා වෙලා යන්න පුළුවන්. ඒක නිසා ඔයා ඉස්සර වෙලාම ඉක්මනින් පළදාව ගන්න පුළුවන් දේවල් හිටව ගන්න. නිමිති වගේ දේවල් අපිට හිටවලා සති දෙකකින් වගේ අස්වැන්න ගන්න පුළුවන්. ඒ වගේ තමයි මෑ කරල් දවස් 30ක් 50ක් අතර වගේ කරවිල වගේ දේවල් අස්වැන්න ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඉස්සර වෙලාම ඔයා ඉක්මනින් පළදාව දෙන දේවල් හිටවන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් වෙලාවට අර වගේ පළදාව දෙන්න කාලයක් යන දේවල් හිටව ගන්න. ඒ වගේම ඔයාට වතුර දාන්න, ඒ කියන්නේ පැලවලට වතුර දාන්න ටිකක් අමාරු ප්‍රදේශයක් නම් තියෙන්නේ. ඔයා වැස්ස කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඒ කියන්නේ ඔයා එක තැනක ඔයාගේ පැල ටික ඔක්කොම පැකට් කරලා හරි පුංචි පාර්සල් වල හිටවලා හරි තියාගෙන වහින කාලෙට අර පැල ටික හිටවන්න. මොකද එතකොට ඔයාට නිතරම වතුර දාන්න ඕනේ නැති නිසා වර්ෂාවත් එක්ක ඒ පැල ටික පොළවට මුල් අල්ලලා හැදෙන්න ගන්නවා. ඉතින් ඔයාලට පේනවද මේ මගේ බිත්තියේ යට හැදිලා තියෙන නයිබිරිස් පැලයක්. ඉතින් මෙතන මේ පැලේ විතරක් නිසා මට වතුර දාන්න අමතක වෙනවා. ඉතින් මම මේකට කරපු උපක්‍රමයක් තමයි මේ shopping එකකට වතුර පුරවලා ඒකේ චූටි හිලකින් මේ විදිහට වතුර බිඳු වැටෙන්න හරි ගසලා තියෙන එක. ඉතින් මම මේක කාලයක් නොබල හිටියත් මේ පැලේට මුකුත් වෙන්නේ නැහැ. මේ විදිහට වතුර වැටෙනවා. ඉතින් මේ ඉන්නේ මගේ පුංචි පුතා. එයාත් ඉතින් ඔයාලට මේවා පෙන්නන්න කිය මට කියනවා. අපි වගාවක් කරනකොට වර්ෂාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඕනි. ඒ කියන්නේ මම නම් වැඩිපුරම කරන්නේ එහෙම තමයි. ගොඩාක් බීජ වර්ග එකතු කරගෙන තියාගෙන ඉඳලා වහින කාලෙට හිටවනවා. ඉතින් එතකොට අපිට පහසුවෙන් මේ බීජ වර්ග වගා කරගන්න පුළුවන්. ඒ වගේම හිටවන පැල වුණත් මොකෝ අවුව නැති නිසා මැරෙනවත් අඩුයි.
මේ කියන්න බැරි වුණානේ. මේ තියෙන්නේ මගේ පැපොල් ගහ. මේ ගහට පිටි මකුණ වහලා තිබුණා. ඉතින් මේ ගහ ගොඩාක් උසට හැදිලා තිබුණ නිසා මට පිටි මකුණට බෙහෙතක් කරගන්නත් බැරුව හිටියේ. ඉතින් මං ගහ මේ විදියට කන්ද මැද්දෙන් මගේ උස ප්‍රමාණයට වගේ කැපුවා. දැන් ඒකේ අලුතෙන් අතු ගොඩාක් බෙදිලා පළදාව දෙන්න ලැහැත් වෙලා තියෙනවා. ඉතින් මං ඔයාලට ඒ ගැනත් මතක් කරේ. මොකද ඒ වගේ පළතුරු පැපොල් පැල එහෙම තියෙනවා නම් භූමියෙන් සම්පූර්ණයෙන් ඉවත් කරලා දාන්න එපා. ඒ විදියට කරාම ඔයාලට නැවතත් පළදාව ගන්න පුළුවන්. හරි. ඉතින් මං කතා කරන්නම්කෝ ඔයාලට මං කියා හිටි දේ ගැන. ඉතින් ගොඩක් වගා කරන වීඩියෝ වල වගා කරන්න උපදෙස් දෙනකොට භූමිය හදාගන්න විදිය, ඒ වගේම එකතු කරන්න පස් මාධ්‍ය හදාගන්න විදිය, ඒ වගේ දේවල් කියනවා. ඉතින් ඔයාලා වගා කරන්න ගන්නකොට ඒවා මහා බරපතලෙන් හිතන්න එපා. ඉස්සෙල්ලාම අපි කරන්න ඕනි පැල කරගන්න එකනේ. ඒක නිසා ඔයා පුංචි වලක් කපලා හරි ඒ බීජ දෙක තුන හිටවලා පුංචි පැලේ හරි හිටවලා වතුර දාලා ඉස්සෙල්ලාම පැලේ ප්‍රාණවත් විදියට හදාගන්න. ඊට පස්සේ අපිට පුළුවන් අපි එකතු කරන කාබනික පොර වර්ගයක් දාලා ඒ පැලේ සාරවත්ව හදාගන්න. ඒක නිසා ඔයා මුලදි වගාවත් ඇරලා දාන්න එපා. ඔයාට හිටවන්න කොම්පෝස්ට් පොර නැහැ එහෙම කියලා. මේ සැරේ මගේ වගාවේ ගොඩාක් කරවිල අස්සන්න ලැබුණා. ඉතින් මම මේ හදන්නේ මේ කරවිල ටික ඔක්කොම කඩලාද අර හීනි වෙන්න පෙති ලියලා අවුවේ වේල ගන්න. ඉතින් ඒ නිසා තමයි මං අද මේ මගේ කරවිල අස්සන්නත් ඔක්කොම නෙලා ගත්තේ. තව ගොඩක් දෙනෙක්ට වගාව එපා වෙන කාරණයක්නේ වගාවට එක එක පලිබෝධ හානියන එක. ඉතින් ස්වභාව ධර්මයේ දේවල් අපි වළක්වන්න යන්න නරකයි. ඉතින් අපි ඒ වෙනුවෙන් කෘෂි රසායනික දේවල් ගහලා අපි ඒ දේවල් වළක්වන්න යන්නේ නැතුව ඉස්සර වෙලාම අපි ස්වභාවික විදියට ඒ දේවල් වළක්ව ගන්න උත්සාහ කරන්න ඕනි. ඒ කියන්නේ දැන් ගොළු බෙල්ලෝ වගේ දේවල් නම් අපිට එකතු කරලා ටිකක් දුරකට ගිහින් දාන්න පුළුවන්. ඒ වගේම අපිට ඒ කියන්නේ ඒ හිටවනකොට එක වර්ගෙන් පැලයක් දෙකක් හිටවන්නේ නැතුව ටිකක් වැඩිපුර පැල හිටව ගන්න පුළුවන්. එහෙම වුණාම පැලයකට දෙකකට ඒ හානියක් වුණත් අපිට තව පැල තියෙන නිසා අපිට වගාව එපා වෙන්නේ නැතුව කරන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි අපිට අපේ වගාවට හැදෙන ලෙඩ රෝග. ඉතින් අපිට වගාවට හැදෙන ලෙඩ රෝග හැදෙන්න කලින්ම පාලනය කරොතින් අපිට වගාව එපා වෙන්නේ නැතුව කරගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා ගොඩාක් ස්වභාවික ක්‍රම තියෙනවනේ. මම නම් කරන්නේ ගොඩක් දුරට ඔය අලු ලිපෙන් අයින් කරන අලු තියෙන්නේ. අලු ටික පෙනේරයකින් හලලා අලු ගහනවා. දවස් 4-5කට සැරයක් වගේ. ඒ වගේම මම වගාව ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. ඉතින් ලෙඩ රෝග හැදෙනකොටම අපිට පුළුවන් ඒ හැදුණු පැලේ වගාවෙන් ඉවත් කරන්න. එහෙම කරලා අපිට අනිත් පැලවලට ඒ ලෙඩ රෝග හැදෙන එක නතර කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මම කංකුම් හිටව ගන්න ක්‍රමයක්. ඉතින් මේ කංකුම් මං වැල් විදියට නූල් ඇදලා උඩට තමයි යවන්නේ. ඉතින් මම මෙතනින් බලාපොරොත්තු වෙන්නේ ඒ කියන්නේ මේ කංකුම් වලට ගොඩක් ලොකු ඉඩක් ගන්නේ නැතුව පුංචි ඉඩක කංකුම් අස්සන්නක් ලබා ගන්න එක තමයි. මේ තියෙන්නේ මගේ වට්ටක්ක පැල. දැන් ඒවා කලින්ට වැඩිය ලොකුයි. ඉතින් මං ඔයාලට කිව්වනේ මම වැස්සෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා කියලා. ඉතින් මෙන්න මේ දවස්වල අපිට ටිකක් වැස්ස අවුවත් සැර නැහැ. ඉතින් මං තවන් දාලා තිබුණු පුංචි නිවිති පැල ටික ගෙනල්ලා මෙන්න මේ විදියට හිටෙව්වා. මේ තියෙන්නේ මට ඔයාලට පෙන්වන්න බැරි වුණු මගේ තැඹිලි පාට පොකුරු කූඩුළු පැලේ. ඒකේ අද මලක් ඇවිත් තිබුණා. ඉතින් මෙන්න මේ විදියට ලස්සන කෝලියාස් ටිකකුත් මම මගේ වගාවට එකතු කරගෙන තියෙනවා. ඉතින් වගාව එක එක පාටින් තියෙනකොට හරි ලස්සනයිනේ. ඔයාලට මේ පේනව නේද? මේ පේන්නේ මගේ නාරංගහ.
ඉතින් ඒ ගහ උස නිසා ඔයාලට ගෙඩි නම් එච්චර පේන්නේ නැතුව ඇති. ඒ වුණාට ඒ ගහ පිරෙන්නම ගෙඩි තියෙනවා. ඉතින් ඔයාලා දන්නව නේද අපි අර ගමනක් යනකොට පාරේ හදලා දෙන මේ වගේ නාරම් බීම වීදුරු. ඉතින් ඒ නාරම් බීම වීදුරුව 100ක් 150ක් වගේ වෙනවා. ඉතින් අපිට අපේ ගෙදරම මේ වගේ ගහක් තියෙනවා නම් නොමිලේ මේක ගන්න පුළුවන් නේ. මේ මගේ වගාවේ තියෙන තිබ්බටු පැලේ. ඉතින් ඒ තිබ්බටු පැලවලට මං අර ඔයාලට කලින් කිව්ව නේද වතුර අඩුවෙන් ඕන ශාක. ඉතින් මේ තිබ්බටුත් ඒ වගේ ගහක් තමයි. ඒක නිසා මම මගේ වගාවේ ඈතට වෙන්න තමයි මේ තිබ්බටු පැලේ වගා කරගෙන තියෙන්නේ. දැන් ඔන්න ඒකෙත් අස්වැන්න දෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මම දවස් 3කට කලින් වර්ෂාවත් එක්ක ඉඳපු මගේ මෑ බීජ ටික. ඉතින් දැන් ඒව පැලවෙලා තියෙනවා. ඉතින් මං කලින් හිටවපුවා වයසට යනකොට ආයෙත් මට අලුතෙන් මෑ අස්වැන්න ගන්න ඕනිනේ. ඒ නිසා තමයි මම මේ විදියට අලුතෙන් වගාව කරගෙන තියෙන්නේ. ඒවා දැන් චුට්ටක් පැලවෙලා. මේ තියෙන්නේ මගේ නලල් මොට්ටු පැලේ. ඉතින් මේවා අපේ පැත්තේ හරියට හැදෙනවා. ගොඩක් දෙනෙක් දන්නේ නැති වුණාට හොඳ ඖෂධීය ශාකයක් තමයි මේ නලල් මොට්ටු කියන්නේ. ඒ වගේම ගෝල්ඩන් බෙරි කියලා කියන්නේ පිටරට මුදලට අලෙවි වන්නේත් මේ නලල් මොට්ටු තමයි. මේ තියෙන්නේ මගේ ඇඹරැල්ල පැලේ. ඒකත් චූටි. ඒකත් මම මගේ වගාවේ ඈතට වෙන්න තමයි හිටවගෙන තියෙන්නේ. මොකද එහෙම වුණාම මට වතුර දාන්න තියෙන ප්‍රමාණය අඩු නිසා මට කාලය අඩුවෙන් ඒ දේ කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මගේ වැටට යවන්න හිටව ගන්නපු දඹල පැල ටික. දැන් ඒවත් ලොකු වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා බලනවා ඇති මගේ මේ වගාවේ තනකොළ ටිකක් වැඩිපුර තියෙන්නේ ඇයිද කියලා. ඉතින් මගේ පොළව ටිකක් කාෂ්ඨක පොළවක් නිසා මං තනකොළ ඉවත් කරන්නේ හරිම අඩුවෙන් තමයි. ඒක එහෙම කරන්නේ පොළව වේලෙන එක අඩු කරගන්න. ඉතින් මං මගේ ඉස්සර වෙලාම වීඩියෝ එකකින් පෙන්නපු නයි මිරිස් පැල ටික තමයි මේ. ඉතින් දැන් ඒවත් ගොඩක් ලොකු වෙලා තියෙනවා. මේ නම් ඉතින් ඔයාලට මං හැමදාම පෙන්නන දිය කූඩුළු ටික තමයි. ඉතින් මගෙන් කමෙන්ට් එකකින් කෙනෙක් අහලා තිබුණා ඇයි මං වැඩිපුර දිය කූඩුළු හිටවල තියන්නේ කියලා. ඉතින් මං එහෙම දිය කූඩුළු හිටවල තියන්නේ දිය කූඩුළු ඉක්මනට ලෙඩ රෝගවලට මැරිලා යනවනේ. ඉතින් එහෙම වුණොත් මට ඒ පැල නැති වෙන නිසා මට ඉඩ තියෙන තැන්වල දිය කූඩුළු පැල ගොඩාක් හිටවගෙන තියෙනවා. මේ තියෙන්නේ මේ වර්ගේ නම් මට නම මතක නැහැ. ඉතින් අපි වගාවක් කරනකොට අපිට වගාවට මේ හැදෙන මල්වල පරාගණය සිදු කරන්න පුංචි පුංචි කෘමි සත්තු ගෙන්න ගන්න ඕනනේ. ඉතින් මෙන්න මේ මල් වලට ගොඩක් අර මීමැස්සෝ නෙමෙයි ඊටත් වඩා චූටි සත්තු జాතියක් ඉන්නේ. අන්නේ කණමීයෝ මේ මල් වලට එනවා. ඉතින් ඒ නිසා තමයි මං එයාව මගේ වගාවට එකතු කරන් තියෙන්නේ. මේ තියෙන්නේ මං පුවක් කොලේ හිටව ගන්නපු කංකුන් ටික. මං ඉතින් එයාට ඔන්න අද අවුවත් නැති නිසා ටික එළියට පුරුදු කරන්න ස්ථිර නවාතැනක් දුන්නා. ඉතින් මං මේ කංකුන් ටික මේ විදියට කණුවක තියලා හරි ගස්ස ගත්තේ මේ කංකුන් වැල් පල්ලෙහාට බේරිලා හැදෙන්න. එතකොට මට මේ කංකුන් වලින් වැඩි අස්වැන්නක් ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මගේ අවර පැල ටිකක් තමයි. ඒ පැලක් දැන් ලොකුයි. ඉතින් ඒ වගේම කොහිල ටිකකුත් මං හිටවගෙන තියෙනවා. ඉතින් මෙතන ටිකක් වතුර ගතිය වැඩි තැනක්. එතන උග්ගස් පැල ටිකකුත් මං හිටවගෙන තියෙනවා. ඉතින් ඔන්න අද නම් මම මගේ වීඩියෝ එකෙන් ගොඩාක් කතා කරා. කියන්න බැරි වුණානේ මේ තියෙන්නේ මගේ සුදු පාට මානෙල් පැලේ. ඉතින් ඔයා හිතන්නකෝ පෝයක් දවසට පන්සල් යන වෙලාවට මේ වගේ තමන්ගේ ගෙදරින්ම මල් ටිකක් කඩාගෙන යනකොට හිතට කොයිතරම් බැතිබරකමක් දැනෙනවද කියලා. මේ තියෙන්නේ මගේ හීම්බෝවිටිය පැලේ. ඔයාලටත් දුර පළාතකට ගියාම හීම්බෝවිටිය අඳුන ගන්න වුණොත් මෙන්න මේ විදියට අඳුන ගන්නකෝ. හීම්බෝවිටිය වල කොළ ගොඩාක් හීනි. ඒ වගේම මල ලාදම් පාටයි. ඉතින් හීම්බෝවිටියා වතුර ප්‍රිය කරන ශාකයක්. මේ මං හීම්බෝවිටිය පැලේ හිටවගෙන තියෙන්නේ මගේ ටැප් එක ළඟ.
ඉතින් මේ මගේ සාරු සාර විදියට හැදෙන නිවිති වැල තමයි. ඒක මං තාම මැස්සක් හැදුවේ නෑ. මේ තියෙන්නේ මම අර ඔයාලට පෙන්නන පාට දෙකේ හෙන්දිරික්ක පැලේ. ඉතින් ඒකෙන් ගොඩාක් අය මගෙන් බීජ ඉල්ලුවා. ඒත් මේ පැලේ බීජ හැදෙනවා අඩුයි. ඉතින් මමත් ඒ කියන්නේ බෙදන්නේ නැතුව ඉන්නේ. ඒකෙන් මම පැල ටිකක් බෝ කරගන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඒකෙන් මම පැල ටිකක් බෝ කරගෙන ඊට පස්සේ ඔයාලට බීජ ලබා දෙන්නම්. ඉතින් මම මේ ඔයාලට මගේ වගාව පෙන්වන්නේ ඔයාලත් මගේ වගාව දැකලා හරි වගා කරන්න යොමු වේවි කියන බලාපොරොත්තුවෙන් තමයි. ඇත්තටම වගාව කියන්නේ අපිට මානසික සතුට ගොඩාක් ලබා දෙන දෙයක්. ඉතින් ඔයාලත් හැමදාම කියනවා වගේ ආසාවට එක පැලයක් දෙකක් හරි වගා කරලා බලන්නකෝ. මේ තියෙන්නේ මං හිටවගත්ත අරිතාපල් පැල ටික. දැන් ඒවා ටිකක් ලොකුයි. ඉතින් මං ඔයාලට හැම වීඩියෝ එකකින්ම ඒ පැල ටික පෙන්වන්නම්කෝ කොහොමද ලොකු වෙන්නේ කියලා. මං ඔයාලට කලින් වීඩියෝ එකේ පෙන්නුව පරිප්පු බීජ ටිකත් මෙන්න මේ විදියට පැලවෙලා තිබුණා. ඉතින් යාළුවනේ ඔයාලා එහෙනම් බලන්නකෝ ඒ ටික. අදට මම මගේ වීඩියෝ එකෙන් ගිහින් එන්නම්. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා එහෙනම්. ඉතින් ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට මම නවතිනවා. ඔයාලා හැමෝටම බුදු සරණයි.